කොහොමද ඉතින් ඔයාලට එනවද මාත් එක්ක චිත්‍රයක් අඳින්න? ඔන්න ඉතින් හැමදාම රසවින්දන දාන එකේ අද මට හිතුණා ඔයාලත් එක්ක චිත්‍රයක් අඳින්න. ඕඩර් එකකට නම් නෙමෙයි. හැමදාම අනිත් අයගේ ආර්ට් කරන එකේ මට මගේ චූටි කාලේ ෆොටෝ එකක් බලාගෙන අඳින්න ආස හිතුණා. මුලින්ම කියන්න ඕනේ මං සබ්ජෙක්ට් එකක් විදිහට ආර්ට් කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මගේ විදිහට මම මුලින්ම ස්ට්‍රච් එක ඇඳගත්තා. අඩුපාඩු ඇති ඉතින්. මොකද මම මේ ගැන ලොකු දැනුමක් නැහැ. මගේ තියෙන හැකියාවෙන් තමයි මං ආර්ට් කරන්නේ. තව එකක් කියන්න ඕනේ මං YouTube එකට අලුත්. ඉතින් එඩිටින් සමහරට මේ වීඩියෝ එක ගත්ත විදිහ ඒ වගේ අඩුපාඩු ඇති. ඒවා ගැන වැඩි හිතන්න එපා. ඔන්න ඉතින් දැන් මං ඇඳගෙන යනවා. මං ඔයාලට මුලින්ම චිත්‍රයේ ෆොටෝ එක පෙන්නුවා. ඒක බලාගෙන තමයි අඳින්නේ. ඒක බලාගෙන අඳින්න යන්නේ එයා හිටියනම් ෂෝක් කියලා හිතෙනවා. ඒත් ඒ ඉන්නේ මම්ම කියලා අවසානයේදී හිත හදාගන්නවා. දැන් මං ආර්ට් එක ටික ටික ඩාර්ක් කරගන්නවා. ඒ අතරේ එන්නකො යන්න මං ඇඳපු තවත් චිත්‍ර ටිකක් බලන්න. මේ ඉන්නේ අභිෂේකා විමලවීර. ඔයාලා හැමෝම දන්න ගායිකාවක්. මේ ඉන්නෙත් අපි හැමෝම ආදරය කරන තවත් ගායකයෙක්. මේ නම් ඕඩර්ස් වලට ඇඳපු චිත්‍ර. මං ඕඩර්ස් දෙද්දි ලැමිනේට් කරලා තමයි දෙන්නේ. මේවා නම් ටිකක් ගොඩක් කල් චූටි කාලේ ඇඳපු ඒවා. චූටි කාලේ කියන්නේ තාමත් චූටි. ග්‍රේඩ් 8 වල වගේ ඉති තමයි ඇඳේ. ඔන්න අපි ආයෙත් අපේ චිත්‍රයට යනවා. දැන් නම් ගොඩක් දුරට ආර්ට් එක ඇඳලා ඉවරයි. ලයිට් ගියපු නිසා කැම් එක පොඩ්ඩක් එහා මෙහා වුණා. දැන් ඇඳලා ඉවරයි. දැන් මම කරන්නේ පැන්සල් විදි වටේ ඇඳුනේ ඒවා මකා ගන්නවා. අනික මූණේ highlight වෙන්න තියෙන තැන් ඉරේස් එකෙන්
මං ඉරෙස් කරගන්නවා. ඉතින් ඔන්න ඇඳලා ඉවරයි. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න